එතකොට අපි දැන් මෙහිදී දන්න කාරණයක් තමයි විශේෂයෙන්ම මේ එල්නිනෝ තත්ත්වය තුළ සහ ඉදිරි අනාවැකිත් එක්ක අපේ උණුසුම සමහර ප්‍රදේශවල දැනෙන පරිදි වැඩි වෙනවා කියන එක. එතකොට මේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම කියන එක විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලුවක්. මේ සෞඛ්‍ය ගැටලුව එක එක ආකාරයෙන් නිරූපණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම සරල විදියට අපේ සමයේ ඇතිවෙන්නා වූ කුෂ්ඨ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඊට අමතරව ගිහිල්ලා මස්පිඩු පෙරලීම ඒත් එක්කම ක්ලාන්ත සහ ඇත්තටම මේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුලින් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වය.